Well, we are going to start our practical and English program for you. It is very useful for your day-to-day users. ඔබගේ එදිනදා ජීවිතයේ භාවිතයන් සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන සරල වූ පාඩම් පෙළක තවත් අධ්‍යයනයකටයි මේ ඔබ සූදානම් වන්නේ. මේ කේන්දරය කරනුයේ ලෙට් කියන සබ්ජෙක්ට් එක අනුවයි. ආදරණීය දුවේ පුතේ රත්තරන් දුවේ පුතේ ලෙට් කියන භාවිතය LET ලෙට් කියන අකුරු තුනට සීමා කරන්න එපා. ලෙට් කියන භාවිතය සාධක හතරක් මගින් අපේ භාෂාවට දායක වෙන බව ස්ටඩි කරලා ලැන්ග්වේජ් එක උකහා ගන්න. පළවෙනි සාධකය තමයි ලෙට් කියන භාවිතය යොදාගෙන ඉඩ දෙන්න කියන ප්‍රකාශ කරනවා. මට යම් දෙයක් කරන්න ඉඩ දෙන්න. Let me do. දෙවෙනි සාධකය තමයි යම් දෙයක් එලෙසම තියන්න වෙනස් කරන්න එපා. අම්මා ෆ්‍රිජ් එක ඇරලා තියෙනවා අයිස් තියෙන ඒවා සුද්ධ කරලා ෆ්‍රිජ් එක සුද්ධ කරන්න. ලොකු දුව ගිහිල්ලා වහනවා. එතකොට අම්මි කියනවා දුවේ වෙනස් කරන්න එපා. ඒක එහෙමම තියන්න. Let it open. තුන්වෙනි සාධකයේ තමයි let සමග යොදන කර්ම ස්වරූපය යොදාගත්තාට පසුව එහි සිදුවනුයේ මේ මොහොතේ සිදුවන ක්‍රියාවන් මිස පසුව නොව මේ මොහොතේ සිදුවන්නේ. Example, let's go now කියන්නේ තහනම්. Let's go අපි දැන් යන් නවදාන්න තහනම් රීතිය පිළිබඳව හොඳ මතකයක් තියාගන්න. නවදාන්නත් තහනම් වීදාන්නත් තහනම්. හතරවෙනි සාධකයේ තමයි වෙච්ච දෙන්, ගිය දෙන්, බැනපු දෙන්, ගහපු දෙන්, පළච්ච දෙන් කියන එක. අම්මා ඔයාට ගහයිද මද will hit you? ගහපු දෙන් let her. කොහොමද අපි බලන්නේ මේකේ කොහොමද ෆෝමැට් එක let දැම්මට පස්සේ ආදරණීය දුවේ පිටේ මේකේ කර්ම ස්වරූපේ දාන්න ඕනි ඔබ්ජෙක්ට් එක. Let him go, let her go. Let him go, let her go. වැරදුනා. එහෙම නෙවෙයි කියන්නේ. Let her go කියන්නේ නැහැ. Let him go. මේ කලිසමක්. Let him go. කලිසම් නැදින්නේ. boys. Let him go, let her go. Let him go, let her go. මේ කොල්ලෙක්, මේ කෙල්ලෙක්. මේ කිකෙන් එතකොට let සමග කර්ම ස්වරූපයේ යොදන බව තමාගේ මතකයට එනවා. නිරායාසයෙන්ම. Let me go. Oh yeah. Let me go. මට යන්න ඉඩ දෙන්න. ඉඩ දෙන්න යන ප්‍රකාශ. Let me go. මට යන්න ඉඩ දෙන්න. Let me know. Let me know. මට දන්නන්න. ඉඩ හරින්න. Let me know. ඒ ගැන දන්නන්න මට. අපි මැසේජ් එකක් දානකොටත් let me know කියලා දාන්නේ. එතකොට තියන්නේ මට ඒක දන්නන්න. දන්නන්න ඉඩ හරින්න. Let me study free. මට නිදහසේ නිදා ගන්න. නැත්නම් මට නිදහසේ let me study free. මට නිදහසේ ඉගෙන ගන්න ඉඩ දෙන්න. මෙතන disturb කරන්න එපා ඔයා. දෙවෙනි සාධකයේ යම් දෙයක් එලෙසම තියන්න වෙනස් කරන්න එපා. අම්මා ෆ්‍රිජ් එකේ දොර ඇරියා. ඇරලා තියනවා. ඊට පස්සේ අම්මා පොඩි වැඩක් දුව ගිහිල්ලා ටක් ගාලා එක වහනවා. දුවේ ඒක ඇරලාම තියන්න. let it open. let the gate close. gate එක ඇරලාම තියන්න. ඒක ඇරලාම තියන්න. let the gate close. ඇරලාම තියන්න නෙවෙයි let the gate closed. එයා වහලාම තියන්න. ඇරලා තියන්න කියන්නේ let it open. gate එක කරලා තියන්න එපා. let the gate close කියලා කියන්නේ gate එක වහලාම තියන්න. නැත්තම් හරක් එන්නට පුළුවන් ප්‍රාදේශීය කාර්යාලය ඇතුළටත් මම දැකලා තියෙනවා ඔය පිටිසර පළාත්වල අම්පාර පැත්තේ වගේ ගේට් එක ගහලා තියෙන්නේ let the gate close කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. එහෙනම් අපිත් අපේ ගේට් එක ගහන්නේ let the gate close කියලා. ගේට් එක වහලම තියන්න. let the puppy sleep there. ඒ පූස් පැටියට එතන නිදා ගන්න ඉඩ හරින්න. එතනින් එනවන්න එපා. පව්. ඊළඟට ආදරණීය පුතේ තුන්වෙනි සමග let us සමග let us එදිලා ඒක ෂෝට් ෆෝම් වෙලා තියෙනවා. A E O I O U කියන වවල්ස් පහ තිබුණොත් වම් පැත්තේ වචනට සංදි වීමේ ප්‍රොනන්සියේෂන් රීතියක් තියෙනවා. ඒක තමයි let us let's උනේ. let's දැම්මට පස්සේ මේ මොහොතේ සිදුවන ක්‍රියාවන් මිස
පසුව සිදු වෙන්නන් නොවන බව හොඳට මතක තියාගන්න. let's go දැම්මට පස්සේ දකුණට v දාන්නත් ආනන් නව දාන්නත් ආනන් ඒ රීතිය. let's go, let's have our lunch. අපි දැන් දවල්ට කමු. let's listen to the radio. අපි රේඩියකට දැන් අහුම්කන් දෙමු. හතරවෙනි සාධකය තමයි ආදරණීය දුවේ පුතේ වෙච්ච දෙන් ගිය දෙන් මට මොකද කියන එක. අම්මි ඔයාට ගහයි ද මද අම්මා ඔයාට බනීද මද will scold you. ස්කෝල් කියන්නේ බන්නවට බැනපු දෙන් let it. too late කියලා කියන්නේ හැවටෙන්න එපා. don't teach කියන්නේ රැවටෙන්න එපා. too late කියලා කියන්නේ let භාවිතයේ පාඩමක් නෙවෙයි කුලියට දීමට තිබේ කියන අදහස දක්වන නාමකෝරුව. Please subscribe my channel and study well. I will help for you. Bye.